තාව ඉතින් කොහොමද ඔයාලට අද වීඩියෝ කොහොම කරන්නේ ඔයාලා ගොඩ දෙනෙක් මට මැසේජ් දාලා ප්‍රශ්නයක් ගැන ඒ තමයි මොනවද ඉතාලියේ ඉන්වෙස්ට් කරන්න හොඳ ස්ටොක්ස් කියන එක මම මේ වීඩියෝ එකෙන් ફોකස් කරනවා කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන ආධුනිකයෙකු ලෙස බොහෝ අවස්ථාවල අමතක කරන දේවල් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන සාර්ථක ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්න අවශ්‍ය වෙන හොඳ මයින්ඩ්සෙට් එක මොකද ස්ටොක් මාකට් එකේ ආයෝජනය කරනවා කියන්නේ අපි ස්ටොක් එකක් බයි කරන එක විතරක්ම නෙමෙයි ඒ සඳහා ඔයා හිතන ආකාරය හොඳ ඉවසිල්ලක් සහ ඒ සඳහා ඔයාට කොච්චර හොඳ ඩිසිප්ලින් එකක් තියෙනවද යන්න කියන දේවලුත් වැදගත් වෙනවා වීඩියෝ එක අවසානයේ තේරුම් ගන්නවා කොටස් වෙළඳපොලේ ආධුනිකයෙකු ලෙස කොහොමද මේ දීර්ඝකාලීනව කරගෙන ගිහින් කොටස් වෙළඳපොලේ සාර්ථක ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා එහෙනම් අපි වීඩියෝ එකට යමු මුලින්ම මොන ස්ටොක් එකද බයි කරන්න හොඳ කියලා කතා කරන්න කලින් මම කැමති ඒ සඳහා අවශ්‍ය වන්නේ මොන වගේ මයින්ඩ්සෙට් එකක්ද කියලා පැහැදිලි කරන්න. මොකද ඔයාට හොඳ මයින්ඩ්සෙට් එකක් නැත්නම් කොච්චර හොඳ ස්ටොක් එකක් බයි කරත් ඔයාට සාර්ථක වෙන්න බෑ. ඊට කලින් මම කැමති ඔයාලට වැදගත් දෙයක් කියන්න. ගොඩක් අය මට මැසේජ් කරලා කියනවා කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න යටි හරියට පැහැදිලි නැහැ. මගේ ජොබ් එකත් එක්ක මට ඒ සඳහා හරි කාලයක් නැහැ කියලා. අන්න ඒ නිසා තමයි ඔයාලා වගේ ආධුනිකයින්ට සහ කාර්යබහුල අය වෙනුවෙන් තනියෙන් ගයිඩ් කරන ඉන්වෙස්ටිං ප්‍රෝග්‍රෑම් එකක් මම හදලා තියෙන්නේ. ඒකෙන් හොඳ මයින්ඩ්සෙට් එකක් හදාගන්න ගමන් ස්ටොක් මාකට් එකට අමතරව තව ඉන්කම් ජෙනරේට් කරන ඇසට් ගණනාවක් අපි ආයෝජනය කරනවා. වීඩියෝ එක අතරතුර මම ඔයාලට තව වැඩිදුර විස්තර කියන්නම්. think long term not quick money. ගොඩක් ආධුනිකයින් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන එකෙන් අසාර්ථක වෙන්නේ එයාලට ඕනේ ඉක්මන් සල්ලි. නමුත් කොටස් වෙළඳපොලේ සැබෑ ධනයක් නිර්මාණය වෙන්නේ හොඳ ඉවසීමකින් දීර්ඝකාලීන කොටස් ළඟ තබා ගැනීම මිසක් එක දවසින් නෙමෙයි. stay calm during market drops. කොටස් වෙළඳපොලේ මිල ඉහළ පහළ යන එක සාමාන්‍ය දෙයක්. ඔයා හිතන්න ඕනේ ව්‍යාපාරිකයෙකු ලෙස. උදාහරණයකට ඔයා රෙස්ටුරන්ට් එකක් කරනවා නම් ඔයාගේ බිස්නස් එකට සතියක මාසෙක විතර ලාභ ලැබුවේ නැත්තම් ඔයා රෙස්ටුරන්ට් එක විකුණන්නේ නැහනේ. අන්න ඒ වගේ තමයි කොටස් වෙළඳපොලේත් අපි හිතන්න ඕනේ. avoid compare yourself to others. කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන ජර්නි එක ඔයාට ආවෙනික දෙයක්. ඒ නිසා ඔයා අනිත් අය කම්පෙයාර් කරන එක අමතක කරන්න. අනිත් අය කොච්චර ප්‍රොෆිට් කරත් ඔයා ගැන හිතන්න යන්න එපා. ඔයා ફોකස් කරන්න ඕනේ ඉගෙන ගන්න එක සහ කොහොමද ස්ථාවරයකින් ධනය වර්ධනය කරගන්න හැටි. be consistent not perfect. ඔයාට කවදාවත් perfect stock එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා කල යුත්තේ නිතිපතා ආයෝජනය කරන එක. ඊටු ටික කාලෙට බාර දෙන්න. believe that you can grow wealth. ගොඩක් අය හිතන් ඉන්නේ කොටස් වෙළඳපොළ ආයෝජනය කරන එක ධනවතුන්ට සීමා වෙච්ච දෙයක් කියලා. ඒක වැරදි මතයක්. ඔයාට මේ දේ කරන්න සතියකට යුරෝ 25කින් වුණත් පටන් ගන්න පුළුවන්. ඒ දෙයින් සුළු කාලෙකින් ඔයාගේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. හරි දැන් බලමු මොනවාද හොඳ ස්ටොක් එකක තිබිය යුතු දේවල්. අඛණ්ඩව වර්ධනය වන කම්පැනිස්. කම්පැනි නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් වලට පාරිභෝගිකයන් තියෙන ආදරය සහ විශ්වාසය. සුළු ණය සහ කළමනාකරණය කරන්න පුළුවන් ණය තියෙන කම්පැනිස්. හොඳ කොටසක් තෝරා ගන්නවා කියන්නේ හොඳ කම්පැනියක් තෝරා ගන්නවා කියන එකයි. ඒ නිසා කොටසේ මිල වෙනකොට කම්පැනි බිස්නස් එක වෙනුවෙන් අවධානය යොමු කරන්න. ඔයා ඉන්වෙස්ට් කරද්දී ඔයාගේ ස්ටයිල් එකට ඔයාගේ ස්ට්‍රැටජි එකට ගැලපෙන විදිහට ඉන්වෙස්ට් කරන්න. ඒක මම තව පැහැදිලි කරොත් ඔයා කැමති ඉන්වෙස්ට් කරන්න ස්ට්‍රෙස් එක අඩු දීර්ඝකාලීනව සහ පැසිව් ඉන්කම් එකක් විදිහට ඩිවිඩන්ඩ් බලාපොරොත්තු වෙන්න ඔයාට ගැලපෙන්නේ වැලියු ස්ටොක් වල ඉන්වෙස්ට් කරන එක. එහෙම නැත්නම් ඔයා කැමති ටිකක් රිස්ක් එකක් අරන් ඉතාමත් කෙටි කාලෙකින් ඔයාගේ කැපිටල් එක වැඩි කරගන්න නම් ඔයාට ගැලපෙන්නේ growth stock වල ඉන්වෙස්ට් කරන එක. අපි දැන් බලමු ස්ටොක් එකක් තෝරගද්දි බලන්න ඕන ස්ටෙප්ස් ටිකක්. ස්ටෙප් 1. ඔයා ඉන්වෙස්ට් කරන කම්පැනි එකේ බිස්නස් එක ගැන තේරුම් ගන්න. ඔයා ඒ කම්පැනි ප්‍රොඩක්ට් එකක් යූස් කරනවද? ඒ කම්පැනි දැනට තියෙන ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විස් වලින් ලෝකේ තියෙන මොන හරි ප්‍රශ්නයක් විසඳනවද? ස්ටෙප් 2. කම්පැනි වර්ධනය වෙනවද කියලා බලන්න. කම්පැනි එකේ රෙවෙනියු එක වැඩි වෙනවද? කම්පැනි එකේ ප්‍රොෆිට් වැඩි වෙනවද කියලා. ස්ටෙප් 3. කම්පැනි එකේ සේෆ්ටි එක ගැන බලන්න. උදාහරණයකට ණය අඩු සහ හොඳ පොසිටිව් කෑෂ් ෆ්ලෝ එකක් තියෙනවද කියලා. මෙන්න මේ වගේ. ස්ටෙප් 4. අඩුම තරමේ බලන්න 5 years වත් කම්පැනි එකේ ප්‍රයිස් එක අප් ට්‍රෙන්ඩ් එකකද තියෙන්නේ කියලා. ස්ටෙප් 5. peer valuation. සාමාන්‍යයෙන් ස්ටේබල් කම්පැනි එක PE රේෂියෝ එක තියෙන 25ට අඩුවෙන්. ඔයාට හැමතිස්සෙම පර්ෆෙක්ට් වෙන්න බෑ. නමුත් දැන නරක කම්පැනි තෝරගන්න එපා ඉන්වෙස්ට් කරන්න. දැන් බලමු ආධුනිකයෙකු ලෙස ඔයා වැළකෙන්න ඕන දේවල්. chasing hype. සෝෂල් මීඩියා වල හෝ එහෙම නැත්නම් ඔයාගේ යාළුවෝ මොන හරි ස්ටොක් ගැන කියනවනම් ඒව වල ඉන්වෙස්ට් කරන්න කලින් දෙපාරක් හිතන්න. expecting to get rich fast. ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරලා කවදාකවත් එක රැයින් පෝසත් වෙන්න හිතන්න එපා. checking prices every day. ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරද්දී ඔයා හැමතිස්සෙම ප්‍රයිස් චෙක් කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයා ඉමෝෂනලි ස්ට්‍රෙස් වෙන එක සහ ඒ නිසා වැරදි තීරණවලට පෙළවෙන්න පුළුවන්. investing without understanding. ඒ කියන්නේ ඔයා කවදාකවත් ඉන්වෙස්ට් කරන කම්පැනි එක ගැන නොදැන ඉන්වෙස්ට් කරන්න යන්න එපා. ඔයා මගේ channel එකේ වීඩියෝස් බලන අතරතුර ඔයාටත් හිතුණා නම් මටත් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න හැටි
පියවරෙන් පියවර කියලා දීලා ඒ සඳහා හොඳ මඟ පෙන්වන්නෙක් අවශ්‍යයි කියලා අන්නේ අය සඳහා තමයි මගේ ඉන්වෙස්ටිං ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. ඒ විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන ඉතාලිය වෙහෙස මහන්සි වෙලා වැඩ කරන මේ වෙන මාසියට හරි ප්‍රතිලාභයක් ලබාගෙන ෆයිනෑන්ෂලි සාර්ථක වෙන්න අවශ්‍ය ඔයාලා වගේ අයට මේ ඉන්වෙස්ටිං ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ ඉක්මනින් පෝසත් වෙන්න නෙමෙයි. නිවැරදි හොඳ මයින්ඩ්සෙට් එකක් ගොඩනගා ගන්න අතරතුර කොටස් වෙනකොට සම්බන්ධව මූලික කරුණු තේරුම් අර ගැනීම සහ ඒ සඳහා හොඳ විශ්වාසයකින් ආයෝජනය කරන්නේ කෙසේදයි කියලා ඉගෙන ගැනීම සඳහායි. ඔයාලට හිතෙනවා නම් මං ඒ සඳහා හොඳ සුදුස්සෙක් කියලා මා WhatsApp කරා කන්ටැක්ට් කරන්න. කොටස් වෙනද පොලේ ආයෝජනය කරන්න හොඳ ස්ටොක් එකක් තෝරා ගැනීම වැදගත් වෙනවා. නමුත් ඊටත් වඩා හොඳ අවබෝධයක් තිබීම තමයි වැදගත් වෙන්නේ. ඔයාට හොඳ ධනයක් නිර්මාණය කිරීමට හැකියාවක් තියෙනවා. ඉගෙන ගැනීමට හැකියාවක් තියෙනවා. ඔයාගේ පවුලේ අය සහ ඔයාගේ ඩ්‍රීම් එක වෙනුවෙන් වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමට හැකියාවක් තියෙනවා. මේ වීඩියෝ එක ඔයාගේ ඉන්වෙස්ටිං ජර්නි එකට වැදගත් වුණා නම් අමතක නොකර වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මගේ මේ channel එක subscribe කරලා මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියට මට කරන්න support එකක් දෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි නැවත ආමු එනකම්. ciao alla prossima.